සුබ දවසක් ඕගොල්ලෝ සියලු දෙනාටම. ඉතින් ලස්සන මල් ටිකක් පෙන්වන්න හිතුණා. ඒ ගමන්ම ඇන්තූරියම් ටිකකට පොහොර යොදන හැටි පෙන්වන්න හිතුණා. ඉතින් මේ බලන්න මගේ දිය කුණ්ඩලු වැස්ස ටිකක් තියෙන නිසා මේ දවස්වල ලස්සනට පිපිලා තියෙනවා. මේ බලන්න මගේ පැන්ටාස් මල්. ඒවත් ලස්සනට පිපිලා තියෙනවා මේ දවස්වල වැස්ස ටිකක් වැටුණ නිසා. මේ බලන්න මගේ අන්නාසි පැලවල ගෙඩි හැදිලා තියෙනවා. ඉතින් කඩෙන් ගෙන ආපු අන්නාසි ගෙඩිවල මොටෙයු හදලා තමයි ඒවා ටික ටික ලොකු වෙලා ඉතින් මේ විදිහට ලස්සනට දැන් ගෙඩි හැදිලා තියෙනවා. මේ බලන්නකො මගේ දේශීය ඇන්තෝරියම් ටිකක් මෙතන තියෙනවා. ඉතින් මේ බලන්නකො මේ වගේ මල් හැදිලා තියෙන විදිහ ගොඩාක් ලස්සනට මල් පිපෙනවා. මම විශේෂ පොහොරක් මේවට යොදන්නේ නැහැ. අර ඔයගොල්ලෝ කියනවා වගේ හාල් හොදන වතුර, පරිප්පු හොදන වතුර ඒව තමයි දාන්නේ. ඊට අමතරව මේ කොම්පෝස්ට් ටිකක්, පොල්ලෙලි කැබලි ටිකක් ඒව තමයි එකතු කරන්නේ. ඉතින් බලන්නකො මේ ලස්සනට මල් පිපිලා තියෙන විදිහ. ගොඩාක් ලොකුවට සරුවට මේවා මල් හැදිලා තියෙනවා. මේ බලන්න ගහේ මුල මේ තියෙන්නේ පොල්ලෙඩි කැබලි. ඊට අමතරව මම පෙන්නන්නම් ඔයාලට මම අලුතෙන් හොයාගත්ත පොහොර එක. මේ බලන්නකො මල්. මේ බලන්න ගොඩාක් ලොකුවට මල් හැදිලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. මේ බලන්න යාළුවනේ මට හම්බුණා පොල් කොටයක් දිරපු එකක්. පොල් ගහක් කපලා කොට කෑල්ලක් පැත්තකට දාලා තිබිලා ඒක ඉතින් දිරලා මේ විදිහට මේ පොහොර බවට පත් වෙලා. ඉතින් මම මේවා දැන් ඇන්තූරියම් වලට යොදනවා. දැන් ටිකක් කාලයක් ඉඳලා ඉතින් මම පොඩ්ඩක් බැලුවා මේකෙන් ලස්සන ප්‍රතිඵල ඇත්තටම මට හොඳම ප්‍රතිඵල තියෙනවා. ඉතින් මම අද මේ පැල 4ක් මම අරගෙන ඒවට මේකෙන් මේ කොහුබත් වගේ ඇත්තටම මේ බලන්නකො මේ මම මේවට මේ අලුතෙන් එකතු කරා මේ පොහොර. ඉතින් මේ විදිහට එකතු කරා මේකෙන් හොඳට මේ මුල් අල්ලනවා. මේ විදිහට මේ එකතු කරාම හොඳට මුල් හැදිලා මුල් පද්ධතිය මේ හොඳට මේ අර බුරුල් නිසා හොඳට මේ හැදෙනවා. ඉතින් ඒ නිසා මම මේක ඇත්තටම සාර්ථකයි. මම පෙන්නනවා ඕගොල්ලන්ට මගේ මේක දාලා මේ ලස්සනට මල් හැදිලා තියෙන ඇන්තූරියම් ගස් ටික මේ මම මේවට අමතරව බිත්තර කටු ටිකක් සහ කොම්පෝස්ට් පොහොර ටිකක් අනිවාර්යෙන් එකතු කරනවාමයි මේ ඇන්තූරියම් මේ පැලවලට. මේ බලන්නකෝ මේක මේ සිරානෝ කියන ඇන්තූරියම් වර්ගය. ඉතින් මේකටත් මම යොදලා තියෙන්නේ ඇත්තටම අර පොල් කොටේ ගත්ත පොහොර අලුතෙන් මම යෙදුවා. ඉතින් සෑහෙන කාලයක් වෙනවා ඒව දාලා. මේ බලන්නකෝ මල් පිපිලා තියෙන විදිය. මේ එක මලක් විතරක් පර වෙලා තියෙනවා. ඊට අමතරව මේකේ තියෙනවා මල් 12ක් විතර තියෙනවා. ඉතින් හොඳම ප්‍රතිඵලයක් මට දීලා තියෙනවා. මම මේවට ඔස්ම කොට් කැට ටිකක් විතරයි යොදන්නේ රසායනික විදිහට. වෙන කිසිම දියර පොහොරක් එහෙම යොදන්නේ නැහැ. මේ ඇන්තෝරියම් වලට ස්වභාවික පොහොර තමයි යොදන්නේ. මේ බලන්නකො ඉතින් ලස්සනට මල් හැදිලා තියෙනවා. මේ තියෙන්නේ දේශීය ඇන්තූරියම් එකක්. ඉතින් එයත් හරිම ලස්සනට හැදිලා තියෙනවා. මේ හැම එකටම මම අර පොල් කොටෙන් පොහොර ටික ටික දාලා තමයි තියෙන්නේ. මේ බලන්නකො මගේ මේ ජලජ ශාක හදලා තියෙන පොකුණ. මේකේ අර කාලයකට කලින් මල් දෙකක් තුනක් එහෙම හැදුනා. ඉතින් මේ දැලක් දාලා තියෙනවා පිළිහුඩුවෙක් ඇවිල්ලා මාළු ටික අල්ලගෙන යන නිසා. ඉතින් මේකට මේ පොහොර දැම්මට මල් පිපෙන්නේ නෑ යාළුවනේ. මේ මම යාරමිලා ටිකක් තමයි අර මේ උතලා දාන්නේ. නමුත් මල් එන්නේ නෑ. මේකෙත් එහෙමයි. මේ පොකුණෙත් එහෙමයි. ඉතින් අර එක නංගි කෙනෙක් නම් කිව්වා යූරියා ටිකක් උත් එකතු කරන්න කියලා. මම තවම දැම්මේ නෑ. ඉතින් කියන්නකො මට මේකේ මල් එන විදිහක්. මේ තියෙන්නේ මගේ බිම තියෙන පොකුණ. මේකෙත් මේ ඕලු මානෙල් වගේ පැල ටිකක් තමයි මේ දාලා තියෙන්නේ. ඉතින් පැල නම් සරුවට හැදිලා තියෙනවා. නමුත් මල් එන්නේ නැහැ. අවුව වැටෙනවා මදි නිසාද දන්නෙත් නැහැ. ඉතින් මේකටත් මම මේ දැල් කෑල්ලක් දාලා තියෙන්නේ. මොකද පිළිහුඩුව ඇවිල්ලා මාළු ටික අල්ලගෙන යන නිසා.
ඉතින් කියන්නකො මට මේකට මල්ලෙන්න විදිහක් කොහොමද කියලා ඔයාලා දන්නවනේ. මේ තියෙන්නේ මගේ මාළු ටැංකිය. ඉතින් මේක මට පිරිසිදු කරලා හැම දෙන්නේ මගේ පුතා. ඉතින් මේ මාළුවෝ හොනම් 4 දෙනා ඉන්නේ. ගොඩක් මාළු ගෙනත් දාගන්න. ඉතින් මේ සුද්ධ කරන්න ගියාම එහෙම කරදර නිසා. ඉතින් මෙයාලා ඇත්තටම මේක දිහා ටිකක් බලාගෙන ඉන්නකොට මනසට ලොකු සහනයක් දැනෙනවා. ඉතින් අපි හැමෝම කැමති සතුටින් ඉන්න නේද? ඉතින් මේ වගේ හැමදාම සතුටින් ඉන්න තමයි මමත් කැමති, ඔයාලත් කැමති. ඉතින් ඔයාලත් හැමදාම සතුටින් ඉන්න. අදට නවතින්නම්. ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි.